මම දැන් ඔයාලට layer panel එක ගැන තව ටිකක් විස්තර කියන්නම්. ඒකට මම පාවිච්චි කරන්නේ මේ image එක Dreamcatcher කියන ආයතනයට තමයි මම මේ image එක හැදුවේ. අපි බලමු මේකේ layers කොහොමද හදාගෙන තියෙන්නේ. ඊළඟට මේ layer panel එකකින් සිදුවන අනිකුත් දේවල් මොනවද කියලා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ Photoshop වල ruler එකක් තියෙනවා. මේ ruler එක ගන්නෙ view menu එකට ගිහිල්ලා මේ rulers කියන command එකෙන් menu command එකෙන් ගන්න. ඒකේ shortcut key එක control R press කරලා ඔයාලට මේ ruler එක අවශ්‍ය නම් ගන්නත් අනවශ්‍ය නම් අයින් කරන්නත් පුළුවන්. ඒ වගේම මම තව දෙයක් ඔයාලට කියන්නම්. මේ toolbar එකේ යටම තියෙනවා change screen mode කියලා බටන් එකක්. ඒකේ shortcut key එක F අකුර, keyboard එකේ F අකුර. මේ බටන් එකෙන් ඔයාලට පුළුවන් මේකේ screen mode එක වෙනස් කරගන්න. ඒ කියන්නේ මේ tools menu bar මුකුත් නැතුව ඔයාලා කරන නිර්මාණය විතරක් full screen ගන්න ඕන නම් ඔයාලට ඒ screen mode එක full screen විදියට ගන්න මේ බටන් එකෙන් පුළුවන්. එහෙම නැත්නම් keyboard එකේ F අකුර press කරලා මේ විදියට screen mode එක වෙනස් කරගන්න පුළුවන්. හොඳයි. මම අද පාඩමට full screen mode එකේ තමයි පාඩම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම ඒක නිසා keyboard එකේ F key එක දෙපාරක් press කරලා මේ විදිහට full screen mode එක ගන්නවා. ඊළඟට මට අවශ්‍යයි layer panel එක විවෘත කරගන්න. layer panel එකේ keyboard shortcut එක F7 කියන key එක F7 press කරලා මේ විදිහට layer panel එක open කරගන්න පුළුවන්. මම layer panel එක විතරක් මෙහෙම ගන්නවා. හොඳයි. දැන් අපි බලමු මේ layer panel එකේ තියෙන දේවල් මොනවද? ඒ දේවල් වලින් කෙරෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් කතා කරමු. layer panel එක ගත්තම layer panel එකේ උඩින්ම තියෙනවා මේ kind කියලා drop down menu එකක්. ඒ menu එකේ name, effect, mode, attribute, color, smart object, selected කියලා අපිට තෝරන්න කොටස් කීපයක් තියෙනවා. ඊළඟට මෙතන පොඩි buttons කීපයක් තියෙනවා. filter for pixel layers, filter for adjustment layers, filter for type layers, filter for shape layers, filter for smart object සහ turn layer filtering on off කියලා බටන් එකක් තියෙනවා. මේ කොටසෙන් සිද්ධ වෙන කාර්යය තමයි අපි හදාගන්න නිර්මාණයේ අපි හදාගන්න රූපයේ layers ගොඩක් තියෙනවා නම් අපිට අපි හිතමු දැන් මෙතනනම් layers ගොඩක් මම දාගෙන නැහැ. layers ටිකයි තියෙන්නේ. අපි හිතමු layers 20ක් 30ක් තියෙන නිර්මාණයක් හදාගත්ත කියලා. ඉතින් ඔයාලට එක වර්ගයක layers බලා ගන්න ඕන නම් ඒක ෆිල්ටර් කරගන්න තමයි මේ කොටස තියෙන්නේ. filter for pixel layers කියන එකෙන් අපිට vector විදියට හදාගත්තු pixel වලට සම්බන්ධ layers filter කරගන්න පුළුවන් මේ විදියට. ඊළඟට adjustment layers මම දැන් දාගෙන නැහැ මේ නිර්මාණයට. adjustment layers කියන්නේ මොනවද කියලා මම ඔයාලට තව පාඩමකින් කියලා දෙන්නම්. adjustment layers තියෙනවා නම් ඒවා විතරක් filter කරගන්න මේ බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ text type කරලා තියෙනවා නම් ඒ text layers ටික විතරක් filter කරගන්න මේ text filter බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට shape අපි shape ඇඳගෙන තියෙනවා නම් shape විතරක් filter කරගන්න ඒක මේ බටන් එක පාවිච්චි කරගන්න පුළුවන්. ඊළඟට smart object දාගෙන තියෙනවා නම් අපි smart object විතරක් මේ filter කරගන්න මේ බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අපි මොකක් හරි filter කරගත්තම ඒක ඒ filter එක on off කරන්න මේ පොඩි on off switch එකක් තියෙනවා. ඒ බටන් එකෙන් අපිට filter එක on off කරගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය layer එකක් search කරගන්න පුළුවන්. අපි හිතමු දැන් මම මෙතන night sky කියලා layer එකක් හදාගෙන තියෙනවා. ඒ layer එක අපිට පේන්න නැත්නම් අපිට ඒක search කරගන්න පුළුවන්. search name කියන එකෙන් මෙතන night කියන එක type කරාම ඒ night කියන නම තියෙන
ලේයර් එක අපිට මෙහෙම ෆිල්ටර් වෙලා ඒ ලේයර් එක විතරක් පෙන්වනවා. මූලිකවම මේ ලේයර් පැනල් එකේ මේ කොටසින් කෙරෙන්නේ ඒ කාර්යය. ඊළඟට අපිට බැලුවම මෙතන අපි දැන් ලේයර් එකක් සිලෙක්ට් කරගත්තම මේ ටික ඇක්ටිව් වෙනවා. බ්ලෙන්ඩින් මෝඩ් එක තමයි මෙතනින් පෙන්වන්නේ. අපිට බ්ලෙන්ඩින් මෝඩ් වෙනස් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය බ්ලෙන්ඩින් මෝඩ් එකකට. බ්ලෙන්ඩින් මෝඩ්ස් ගැන මම ඔයාලට වෙනම කියලා දෙන්නම්. ඊළඟට අපිට ඔපැසිටි තියෙනවා. මම කලින් පාඩමෙනුත් ඔයාලට ඔපැසිටි ගැන කිව්වා. පාරදෘශ්‍ය බව අඩු වැඩි කරගන්න තමයි ඒක භාවිතා කරන්නේ. ඊළඟට මේ කොටසින් අපිට ලේයර් එකක් ලොක් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ලේයර්ස් ගොඩක් එක්ක වැඩ කරද්දී අපිට සමහර ලේයර්ස් වෙනස් කරගන්න අවශ්‍ය නැත්නම් ඒ ලේයර්ස් ලොක් කරගන්න මේ කොටස පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ ෆිල් කියලා කොටසක් තියෙනවා. ඒ ෆිල් කියන කොටසත් මේ ඔපැසිටි කියන එකට ගොඩක් දුරට සමානයි. නමුත් ඒකේ ඒ දෙකේ වෙනසක් තියෙනවා. දැන් මේ ඔපැසිටි කියන එකෙන් අපි ලේයර් එකකට යොදා ගන්න සියලුම ඉෆෙක්ට්ස් ඒකට අපි දාගන්න කලර් එක ඊළඟට අපි ෂැඩෝ එකක් දාගත්තොත් ඒ ෂැඩෝ එකේ සියලුම දේවල් වල පාරදෘශ්‍යභාවය අඩු වැඩි කරගන්න ඒක ඔපැසිටි කියන එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ ෆිල් කියන එකෙන් වෙන්නේ අපි හදාගන්න ලේයර් එකේ ෆිල් කරන කලර් එක විතරක් පාරදෘශ්‍ය බව අඩු වැඩි කරගන්න තමයි මේ ෆිල් කියන එක තියෙන්නේ. අපි හිතමු දැන් මම මේ බැලුන් කියන ලේයර් එකට මම ෂැඩෝ එකක් දාගන්නවා. මේ ලේයර් ස්ටයිල් කියන එක ගැන මම ඔයාලට තව ටිකකින් කියලා දෙන්නම්. ඒ ලේයර් ස්ටයිල් වලින් මම ෂැඩෝ එකක් දාගන්නවා මේ විදිහට. ඊළඟට අපි ඒ ලේයර් එකේ ෆිල් කියන එක අඩු වැඩි කරාම ඔයාලට ඒ ෂැඩෝ එකේ ඔපැසිටි එක අඩු වැඩි වෙන්නේ නැහැ. ෆිල් එක විතරයි ෆිල් වෙච්ච කලර් එක විතරයි අඩු වැඩි වෙන්නේ. නමුත් අපි ඔපැසිටි කියන එක අඩු වැඩි කරොත් ෂැඩෝ එකයි ෆිල් වෙච්ච කලර් එකයි දෙකම අඩු වැඩි කරගන්න පුළුවන්. පාරදෘශ්‍යභාවය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි ඒ දෙකේ ප්‍රධානම වෙනස. මම දාගත්තු ෂැඩෝ එක මම අයින් කරගන්නවා. ඊළඟට මේ ලේයර් පැනල් එකේ තියෙන කොටස තමයි මේ ලේයර්ස් පෙන්වුම් කරන කොටස. මම ලේයර්ස් ගැන ඔයාලට කලින් පාඩමේදී පැහැදිලි කිරීමක් කරා. බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ යටම ලේයර් එක. ඊළඟට ඊට උඩින් තියෙන ලේයර්ස් ඊට උඩින් තමයි පෙන්වුම් කරන්නේ. මේ තියෙන පිළිවෙලට තමයි අපිට එකකට එකක් උඩින් තියෙන විදිහට මේ ලේයර්ස් පේන්නේ. ඊළඟට මේ ලේයර් පැනල් එකේ වම් පැත්තෙන් ගත්තොත් මේ පොඩි ඇහැක සලකුණ තියෙන පොඩි බටන් එකක් තියෙනවා. ඒ බටන් එකෙන් වෙන්නේ මේ ලේයර් එකේ විසිබිලිටි එක අපිට ඔන් ඔෆ් කරගන්න පුළුවන්. අපි හිතමු දැන් ලේයර්ස් ගොඩක් අපි හදාගත්ත කියලා අපිට මොකක් හරි එක ලේයර් එකක් විසිබිලිටි එක අයින් කරගන්න. ඒ කියන්නේ ලේයර් එක නොපෙනී යන තත්ත්වයට පත් කරගන්න අවශ්‍ය නම් අපි හිතමු මේ බැලුන් කියන ලේයර් එක අපිට නොපෙනෙන්න ඕන කියලා. ඒක විසිබිලිටි එක අයින් කරගන්න මේ ඇහැ සලකුණ උඩ ක්ලික් කරලා විසිබිලිටි එක අයින් කරගන්න පුළුවන්. ආයෙත් ඒක පේන තත්ත්වයට ගන්න ආයෙත් එතන ක්ලික් කරලා පේන තත්ත්වයට ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ ලේයර් එක විතරක් බලා ගන්න ඕන නම් කීබෝඩ් එකේ Alt key එක ප්‍රෙස් කරගෙන Apple කම්පියුටරයක් නම් Option key එක ප්‍රෙස් කරගෙන මේ ඇහැ උඩ ක්ලික් කරලා ඒ ලේයර් එක විතරක් අපිට මෙහෙම පේන්න ගන්න පුළුවන්. ආයෙත් ඔක්කොම ලේයර්ස් බලා ගන්න ඕන නම් ආයෙත් ඒ විදිහටම Alt එක ප්‍රෙස් කරගෙන ඇහැ උඩ ක්ලික් කරන්න. එතකොට අනිත් ලේයර්ස් වල විසිබිලිටි එක ඔන් වෙනවා. ඊළඟට තියෙන්නේ මේ ලේයර් වල අපිට අයිකන් එකක් තියෙනවා. ඒ ලේයර් එක මොකක්ද කියලා අපිට ප්‍රීවිව් එකක් දෙන පොඩි අයිකන් එකක් තියෙනවා. අපිට වචන ටයිප් කරගන්න ලේයර්ස් වලට මේ T අකුර තියෙන අයිකන් එකක් එනවා. ඊළඟට අපි හදාගන්න ෂේප් වලට සහ ඉමේජ් එකේ අනිත් අපිට රස්ටර් කොටස් වලට මේ විදිහට පොඩි තම්බ්නේල් එකක් එනවා. ලේයර් එක මොකක්ද කියලා හඳුනගන්න පහසු වෙනවා. ඊළඟට ලේයර් එකේ තියෙන කොටස ලේයර් නේම් එක. ඉතින් අපිට මේ ලේයර්ස් අපි නම වෙනස් කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය
ලේයර් එක උඩ මේ ලේයර් නේම් එක උඩ ඩබල් ක්ලික් කරලා අපිට ලේයර් එකේ නම වෙනස් කරගන්න පුළුවන්. මම ඒක මේ ලේයර් එකේ දැන් නම වෙනස් කරනවා. ඊට පස්සේ එන්ටර් කරලා ඒ නම ඒ ලේයර් එකට යොදා ගන්න පුළුවන්. ඒ විදිහට අපිට මේ ලේයර්ස් වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මේ ලේයර් එක බැලුවොත් මේ ලේයර් එකේ fx කියලා පොඩි සලකුණක් පෙන්නනවා. ඊළඟට පල්ලෙහාට පොඩි e හිසක් තියෙනවා. මේ fx කියන එකෙන් පෙන්눔 කරන්නේ අපි මේ ලේයර් එකට ලේයර් ස්ටයිල් එකක් යොදාගෙන තියෙනවා කියන එක. ලේයර් ස්ටයිල් එකක් යොදා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මේ ලේයර් එක උඩ ඩබල් ක්ලික් කරලා මේ එන වින්ඩෝ එක. මේ වින්ඩෝ එක තමයි ලේයර් ස්ටයිල් කියන වින්ඩෝ එක. මේකෙන් අපිට එක එක ලේයර් ස්ටයිල් මේ අපි හදාගන්න ඒ කොටසට ඒ ලේයර් එකට අපිට යොදා ගන්න පුළුවන්. අපි හිතමු දැන් මම සිලෙක්ට් කරේ මේ ඩ්‍රීම් කැචර් කියන නම. ඒකට අපිට ස්ට්‍රෝක් එකක් ඕන නම් මේ විදිහට ස්ට්‍රෝක් කියන කොටසට හරියක් දාලා ඊළඟට එතන තියෙන ඔප්ෂන්ස් වෙනස් කරගෙන මේ විදිහට ස්ට්‍රෝක් එක දාගන්න පුළුවන්. ඊළඟට මේ පල්ලෙහාට තියෙන පොඩි e හිසෙන් අපිට දාගත්තු effects මෙහෙම වෙනම බලා ගන්න පුළුවන්. අපිට ඕන නම් ඒ effects on off කරන්න පුළුවන් මේ විදිහට. ඊළඟට මේ layer panel එකේ තවත් තියෙන දෙයක් තමයි මේ layers අපිට group කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම මේ හදාගත්තු නිර්මාණයේ background එකට මේ layers 3ක් පාවිච්චි කරලා තියෙනවා. කළු පාට background එකක්, ඊළඟට night sky කියලා මේ තරු තියෙන background එක, ඊළඟට heart shape තියෙන තවත් image එකක් යොදාගෙන තමයි මේ layer 3ක් යොදාගෙන තමයි මම background එක හදාගෙන තියෙන්නේ. ඉතින් අපි මේ තුනම background එක නිසා අපිට මේ තුනම group කරගන්න පුළුවන්. ඒකට කරන්න තියෙන්නේ මේ background layer එක උඩ click කරලා control keyboard එකේ control press කරගෙන අපිට අවශ්‍ය අනිත් layers මේ විදිහට select කරගන්න පුළුවන්. ඊළඟට control G keyboard shortcut එකෙන් අපිට ඒක group කරගන්න පුළුවන්. එතකොට අපිට සම්පූර්ණයෙන්ම background එක මේ විදිහට visibility එක on off කරගන්න පුළුවන්. ඒ වගේම move tool එකෙන් අපිට සම්පූර්ණ background එකම එකවර move කරගන්න පුළුවන්. ඊළඟට අපිට මේ මෙතන තියෙන පොඩි e හිසෙන් මේ group එක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට ඒවා වෙන වෙනම වෙනස් කරගන්නත් පුළුවන්. ඊළඟට මේ layer panel එකේ යටම මේ විදිහට buttons set එකක් තියෙනවා. ඒකෙන් අපිට මේ layers වල මම අර කලින් කියපු effects යොදා ගන්න ඊළඟ ක්‍රමය මෙතන මේ effects කියන button එක click කරාම ඒ effects වර්ග ටික එනවා. අපිට දැන් මේකට drop shadow එකක් ඕන නම් මේ fx කියන button එක උඩ click කරලා drop shadow කියන effect එක ගත්තම අපිට මේ විදිහට drop shadow කියන effect එකට හරිය වැටිලා මේ layer style window එක open වෙනවා. ඊළඟට අපිට මෙතන option වෙනස් කරලා drop shadow එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට layer panel එකේ ඉතාමත් වැදගත් කොටසක් තමයි මේ mask කියන එක. අපිට layer එකක යම්කිසි කොටසක් මකන්නේ නැතුව නොපෙනී යන්න සලස්වන්න අවශ්‍ය නම් මේකට පාවිච්චි කරන්න පුළුවන් මේ layer mask කියන tool එක. add layer mask කියන button එක click කරාම මේ විදිහට අපේ layer එකට තවත් කොටුවක් එකතු වෙනවා. ඒ කොටුවෙන් කියවෙන්නේ layer mask එක කියන එක. ඉතින් අපිට eraser tool එක අරගෙන මේ layer mask එක select කරලා eraser tool එක ගන්න keyboard shortcut එක E අකුර press කළා මම මේ විදිහට eraser tool එක ගන්නවා. ඊළඟට මේ brush tool එක හරි eraser tool එක හරි අපිට ලොකු පොඩි කරගන්න පුළුවන්. keyboard එකේ alt key එක press කරගෙන mouse එකේ right click press කරගෙන මේ විදිහට drag කළා අපිට මේකේ brush එකේ size එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම උඩහට පල්ලෙහාට කරලා hardness අඩු වැඩි කරගන්න පුළුවන්. මම ඒ දේවල් ගැන වැඩිදුර විස්තර ඔයාලට වෙන පාඩමකින් කියලා දෙන්න. දැන් මේ විදිහට mask එක select කරලා මම eraser tool එකෙන් මෙහෙම මකා ගන්න පුළුවන්. නමුත් ඒ මැකෙන්නේ mask එක. mask එකෙන් වෙන්නේ සුදු පාට කොටසේ තියෙන සුදු පාට කොටසට අදාළ
කොටස පේන්නත් කළු පාට වෙන කොටසට අදාළ කොටස නොපෙනී යන්නත් සලස්වන එක තමයි මාස්ක් එකෙන් කරන්නේ. නමුත් මාස්ක් එකෙන් මේ අපි අපේ ලේයර් එකට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට ආයෙත් මේ මකාගත්තු කොටස ගන්න අවශ්‍ය නම් අපිට බ්‍රෂ් ටූල් එක අරගෙන සුදු පාට ආයෙත් මේ විදිහට සුදු පාට කරගන්න ඒ අවශ්‍ය කොටස සුදු පාට කරගන්න විතරයි තියෙන්නේ. එතකොට මාස්ක් එක සුදු පාට වෙනවා. එතකොට ආයෙත් ඒ කොටස පෙනෙන්න සලස්ව ගන්න පුළුවන්. මාස්ක් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ විදිහේ නිර්මාණයක් කරද්දී. ඊළඟට අපිට මේකේ දැක ගන්න පුළුවන් create new fill or adjustment layer කියලා පොඩි බටන් එකක් තියෙනවා. මේ බටන් එකෙන් අපිට තවත් layers වර්ග ගණනාවක් හදාගන්න මේ විදිහට මෙනු එකක් එනවා. ඒවා එකින් එක මම ඔයාලට වෙනත් පාඩමකින් විස්තර කරන්න. ඊළඟට මම අර කලින් කිව්වා වගේ group එකක් add කරගන්න පුළුවන් පොඩි බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම මේ විදිහට group එකක් නිර්මාණය වෙනවා. නමුත් ඒ group එක ඇතුලේ මුකුත් layer එකක් අඩංගු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය layer එකක් drag කරලා ඒ group එක ඇතුළට දාගන්න පුළුවන්. අවශ්‍ය layers ටික මේ විදිහට group එක ඇතුළට දාගන්න පුළුවන්. අපිට එක layer එකෙන් layer එක දාන්නත් පුළුවන්. නැත්නම් layers ටික select කරලා මෙහෙම group එක ඇතුළට දාගන්නත් පුළුවන්. එතකොට අපිට මේ group එක එකවර visibility එක on off කරගන්න පුළුවන්. ඒ වගේම මේ group එකටත් අපිට mask එකක් දාගන්න පුළුවන්. ඊළඟට ඒ mask එකේ සිදු කරන වෙනස්කම් සම්පූර්ණ group එකේම තියෙන layers වලට බලපානවා. ඊළඟට අපිට තියෙන බටන් එක තමයි මේ new layer කියන බටන් එක. new layer කියන බටන් එකෙන් අපිට his layer එකක් ගන්න පුළුවන්. අපිට මොකක් හරි මේකේ paint brush එකෙන් paint කරගන්න අවශ්‍ය නම් මේ වගේ his layer එකක් ගන්න වෙනවා. ඒකට ඒ වගේ layer එකක් අරගෙන අපිට brush tool එකෙන් keyboard එකේ B අකුර press කරලා brush tool එක අරගෙන alt එක press කරලා අපිට මේ විදිහට size එක අඩු වැඩි කරගන්න පුළුවන්. mouse එකේ right click press කරගෙන drag කරලා ඊළඟට අපිට අවශ්‍ය දෙයක් මෙහෙම paint කරගන්න පුළුවන්. ඒ paint වෙන්නේ අපි අලුතෙන් හදාගත්තු layer එක. ඊළඟට තියෙන බටන් එක තමයි මේ delete කියන බටන් එක. අපිට මොකක් හරි layer එකක් අවශ්‍ය නැත්නම් ඒ layer එක delete කරගන්න තමයි මේ layer බටන් එක පාවිච්චි කරන්නේ. අපි බටන් එක click කරාම ඒ layer එක delete කරන්න අවශ්‍යද කියලා අහලා මේ විදිහට පොඩි message box එකක් එනවා. ඒකෙන් අපිට අවශ්‍ය නම් yes කියන එක දීලා ඒ විදිහට layer එක delete කරගන්න පුළුවන්. ඒ වගේම අපිට අනවශ්‍ය layer එක මේ විදිහට drag කරලා ඒ බටන් එක delete බටන් එක උඩට ඇදලා දාලත් layer එක delete කරගන්න පුළුවන්. මේ layer panel එකේ තියෙන මූලිකම දේවල් ටික තමයි මම දැන් කිව්වේ. අපි ඊළඟ පාඩමේදී තව දුරටත් අපි නිර්මාණයක් කරන ගමන් මේ layers වැඩ කරන්නේ කොහොමද, මේ layer panel එකේ තවත් මොනවද තියෙන්නේ කියන දේවල් අපි ඉස්සරහට බලමු. ඔයාලා හැමෝටම ජයග්‍රාහී අනාගතයක්.